අයිබෝන් කාලෙකින් කියලා කියන්නේ පට්ටම කාලෙකින්. අපි මේ දවස්වල සෝෂල් මීඩියා වල සෑහෙන්න දකින මේ බකන් නිලා YouTube channel එකේ අපේ ගුණේ අයියා. මම දන්නේ එහෙම මම ඉතින් හැර නමක් විස්තරයක් මොකුත් දන්නේ නැහැ. මේ පොරගේ සුපිරි කවි බෝතලයක් තියෙනවලු. අරක්කු භාගයක බෝතලයකට දාපු කවි. තාලා බෝතලයක් තියෙනවලු. මම මේක හෙව්වා. මම සෑහෙන් බුක් ෂොප් වල බැලුවා නුගේගොඩ සරසවියක් තියෙනවා කියලා කිව්වා. මට ඇත්තටම නුගේගොඩ සරසවිය නම් බලන්න බැරි වුණා. කවුරු හරි මේ කවි බෝතලේ අරන් තියෙනවා නම් අනේ මට ගත්ත තැනක් කියන්න. මම සෑහෙන්න හෙව්වා. හොයලා බැරිම තැන මම මේ කවි බෝතලේ ගැන විස්තරය දැනගත්තේ උපුල්ශාන්ත සන්නස්කල සර් එක්ක ගුණේ අයියා. කවි ගුණේ කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. කවි ගුණේගේ ෂොට් එක හරි මොකක් හරි කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි මම මේ කවි බෝතලේ ගැන දැනගත්තේ. පොරගේ තියෙනවා සුපිරි කවි ටිකක් මේ කවි බෝතලේ ඇතුලේ මම තැන් වල හොයලා බලද්දි මට කවි කීපයක් හම්බුණා. මේ ඒ අතර කවි ටිකක් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන හින්දා මම ලියාගත්තා. මමත් ගමෙන් කොළඹ ආපු මිනිස්සෙක්. ඒක හින්දා මේ මම හොයාගත්ත පළවෙනි කවියේ පොඩි ආතල්යකුත් තියෙනවා. අනුරාධපුරේ ඉඳන් සැතපුම් 20ක් දොර ඇත්තේ පාසල තිබුණේ සුන්දර වැව ඉස්මත්තේ. ටීචර්ලයි ළමයනුයි අපේ ගම බලන්න දවසක් ආවා බත්තර මුල්ලේ. අනුරාධපුරේ ඉඳලා කිලෝමීටර් 20ක් නෑ සැතපුම් 20ක් ඇතුලේ තියෙන පාසලක වැව් ඉස්මත්තේ තියෙන පාසලක ළමයි අපේ ගම බලන්න බස් එකකුත් අරගෙන ටීචර්ලුයි ළමයනුයි ඇවිල්ලා බත්තර මුල්ලට. බත්තර මුල්ලේ අපේ ගම පරිශ්‍රය බලන්න එහෙම එනවා. මමත් දැකලා තියෙනවා. මමත් ඔය හරියෙන් යනකොට ඕන තරම් මේ අනුරාධපුරය වගේම ඇතුලේ ඔය වගේ ගම් තියෙන මොනරාගල, මහියංගනය ඔය වගේ දුර පළාත් වලින් මිනිස්සු ඇවිල්ලා මේ ඇත්තටම සුන්දර ගම්මානවල ජීවත් වෙන මිනිස්සු අපේ ගම බලන්න කොළඹට මේ බත්තර මුල්ලට එන මිනිස්සු ඕන තරම් දකින්න තියෙනවා. ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය ගැන බොහෝ දෙනා කතා කරන නිසාම මම මේ කවිය මුලින්ම කතා කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් පොඩ්ඩක් අපි ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයේ පොඩි අවුලක් තියෙනවා කියලා ඒ කවිය දැක්කම හිතෙනව නේද? මේ ඒ වගේම මේ තව ඒකටම ඒක ළඟින් යන කවියක් තිබ්බා. කොළඹත් සතුට තිබුණා සතුටු උයනේ පුවරුවක. දැන් මේ සතුට මොකද්ද කියලා සමහර අයගේ ඔළුවේ එක දේවල් නැවෙනවා ඇති. සමහර ෆාමසි ඉස්සරහින්ම බෝඩ් වල තමයි සතුට තියෙන්නේ. කොළඹ. ඇත්තටම ගම තමයි මම තාමත් ආදරේ. තාමත් මම හොයන සතුට. තාමත් ජීවිතයේ හොඳම ආතල් ටික අර තේරෙන කිව්වොත් ජීවිතයේ හොඳම සතුටින්ම ඉන්න තැන ගම. ඒක ගැන කතන්දර නෑ. මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවොත් කවි ගුණේ එහෙම නැත්නම් අපි කවුරුත් දන්න ගුණේ අයියා කියන විදියට කොළඹ කියන්නේ කැලෑවක්. මෙන්න මේ කවිය දැන් මම මේ කවිය ඊළඟ කවිය මම මේ කියන්න යන කවිය තෝරගන්නකොට මම දෙපාරක් තුන් පාරක්ම හිතුවා නයනතාරා වගේ මට මතක යාගේ නම අර SL බ්ලොග්ස්ලත් එක්ක ස්ටෑන්ඩ් අප් කොමඩි කරපු කෙනා වගේ මටත් නඩුවක්වත් වැටෙයිද කියලත් සුනීතට සෝපාකට දෑතපා කොරෙකුට යන්න බැරි තැන තියයිද සිරිපා. දැන් මේ කවිය කිව්වම ගොඩක් දෙනෙක් ඔළුවේ එක එක ඒවා මැවෙනවා ඇතිනේ. සුනීතට සෝපාකට දෑතපා කොරෙකුට යන්න බැරි තැනක තියයිද සිරිපා. මේ සිරිපාදේ කියලා කියන්නේ ඇත්තටම ලංකාවේ බෞද්ධ ආගමිකයින් විතරක් නෙමේ විවිධ ආගමිකයින් වැඳ පුදා ගන්න යන තැනක්. පෞද්ගලිකව මම සිරිපාද වන්දනා සමයේ මාස 2කමාරක් 3ක් වගේ ආසන්න කාලයක් එක දිගටම දින ගණනාවක් මේ සියලුම දින ගියපු දවස් ඉඳලා මාස 2කමාරක් 3ක විතර කාලයක් එක දිගටම සිරිපාදේම හිටියා. ඒ නිසා මම නම් සිරිපාදේ කියන්නේ මම ගිහිල්ලා ඉඳලා තියෙන නිසා මම චූටි කාලේ සිරිපාදේ උඩමළුවට ගියාට පස්සේ මට තේරෙන කාලෙක මම සිරිපාදේ උඩමළුවට ගිහිල්ලා නැහැ. හැබැයි මම සිරිපාදේ උඩමළුව ළඟටම කීප වතාවක්ම ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මාස 3කට ආසන්න කාලයක් සිරිපාදේ ජීවත් වෙලා තියෙනවා. සිරිපාද ඒ යන පාරෙම හැටන් පාරෙම ඉඳලා තියෙනවා මගේ රැකියාව කරපු තැන. රැකියාව නිසා ඒක නිසා මට නම් මම දන්නේ හැමෝටම අපේ ලංකාවේ මිනිස්සු සෑහෙන භක්තියෙන් සිරිපාදේ වන්දනා මාන කරන්න යන්නේ. හැබැයි මම නම් දැකලා තියෙනවා භක්තිය නැතුවත් සිරිපාදේ වන්දනා මාන කරන්න යන ඕන තරම් අය. මම එච්චර කාලයක් හිටපු හින්දා ඔව් ඇත්තටම මේ කවියත් එක්ක මම එකඟ වෙනවා. මොකද මම S2 දැකලා තියෙනවා සතියකට දෙපාරක් තුන් පාරක් විතර කෑ ගහගෙන පහලට කරේ තියාගෙන ජීවිතෙන් සමුගත් අය සිරිපාදේ නගින ගමන් පපුවේ අමාරු හැදිලා ජීවිතෙන් සමුගත් අය ඕන තරම් පහලට අරන් එනවා. සමහර අය
මම දැකලා තියෙනවා සමහර වයසක අම්මලා පපුවේ අමාරු හැදිලා ජීවිතේ නැති වෙලා තව කාගේ හරි කරේ තියාගෙන ඉද්දි එයාලත් එක්ක ගියේ නඩේ ගිහපු අය අනේ සාදු පින් මොකද්ද පින්වත් මරණයක් කියලා මට තේරෙන්නේ මට පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ එතනින් යන මොකද්ද ඒකට කියන්නේ. හරි සතුටින් මේ පුණ්‍ය භූමියේදී මේ පින්බර භූමියේදී තමයි මෙයා මැරුණේ කියලා අර සාදුකාර දෙමින් මිනිය පහලට ගෙන අවස්ථාත් මම මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. මේත් එක්කම මම මේ කවි ඔක්කොම කතා කරන්න සෑහෙන වෙලාවක් මම තව එක කවියක් කියන්නම් මේ මාර ලස්සනයි මේ මාර අමුතු ආතල් එකක් තියෙනවා මේ කවි සෙට් එකේ. හාල්ගෝනිත් දැනගන්න ඕනි එයා ළඟ නැවෙන මුදලාලි. එයා කියලා කියන්නේ හාල්ගෝනියට. විකුණලා ඉවරදා පිටිසීනි පාපිස්සට ගන්න බව හිස් ගෝනි. මේ කවි ගුණයේගේ කවි බෝතලේ හම්බුනොත් අනිවාර්යයෙන්ම ෂොට් එකක් දාගන්න අමතක කරන්න එපා. හම්බුනොත් ගත්ත කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ගත්ත තැන කමෙන්ට් එකක් දාගෙන යන්න. මම සෑහෙන්න හොයනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් කවි ගුණයේගේ කවි බෝතලේ ගන්න පුළුවන් තැනක් මෙන්ෂන් කරන්න. අනිවාර්යයෙන්ම මම එහෙම වුණොත් කවි ගුණයේගේ මීට වඩා කවි 40ක් තියෙනවා මං හිතන්නේ කවි බෝතලයක් ඇතුලේ. වෙනස් විදිය කන්සෙප්ට් එකක්. හැමදාම වෙනස් විදිය දේවල් කරපු මිනිස්සු යුනික් දේවල් කරපු මිනිස්සු තමයි ජීවිතේ ගොඩ ගියේ. පොත්වල කවි ලියපු සංස්කෘතියෙන් පොඩ්ඩක් එපිටට ගිහිල්ලා කවි ලියලා බෝතලයක් අස්සේ දාලා සමාජයට ගේන්න හදපු ඒ වෑයම මම හිතන්නේ 100%ක් සාර්ථකයි. ඊට අමතරව මම දන්න විදියට ගුණේ අයියා කියලා කියන්නේ accounts ගුරුවරයෙක්. ඔහු සිංහල පිළිබඳව එතරම් දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි. හැබැයි ඔහු මාරම ලස්සනට අමුතුම විදිහේ වෙනස්ම විදිහේ වගේම අර විවේචනාත්මක තැන් රස කරලා කවි ලියලා තියෙනවා. තව තියෙනවා ඉතින් අවුරුද්දකින් එහෙම ලියපු කවි සෑහෙන්න තියෙනවා. ඒක ඔක්කොම කතා කරන්න වෙලාවක් නැහැ. අනිවාර්යෙන්ම ගුණේ අයියාගේ කවි බෝතලේ ගැන විස්තරයක් දැනගන්න ලැබුණොත් කමෙන්ට් එකක් දාන්න. ඉල්ලන්න.